දෙක ඒ බැල්ම මාව පිස්සු වැට්ටුවා. ජීවිතයට සමහර මිනිස්සු මුණ ගැහෙන විදිහ ජීවිතේ කවදාවත් අමතක නොවන හරි ලස්සන හමු සිදුවීමක්. සෝරි මම වෙනසීයකින් ආවේ. ඔයානව දැක්කේ නෑ. ඒකට කමක් නෑ. මමත් හරියට දැක්කේ නෑ ඔයා එනවා. කවුරු හරි ඒ සිදුවීම හිතාමතාම කළාද කියලා හිතෙන තරමටම ඒ සිදුවීම හරි පුදුමයි. එදා හම්බෙන් හම්බුණ එයා එක කතා කරපු වචන දෙක තුනෙන් පටන් ගත්ත කතාව අද වෙනකොට මගේ ජීවිතේ ලොකුම කතාව වෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නෑ. කවුද හිතුවේ එදා හම්බෙන් හම්බුණා මේ තරමට ළඟ වෙයි කියලා නේද? දැක්ක දවසේම මට මොකක්ද උනේ කියලා අදටත් හිතා ගන්න බෑ. මම හෙට ගෙදර යනවා. කෝස් එකත් ඉවරයිනේ. ගිහින් මේ හැමදේම අම්මට කියන්න. එයා ඔයාට ගොඩක් කැමති වෙයි. ආයෙ මම මෙහෙ එන්නේ නෑ. ඔයාට තමයි දුරකථන ගෙවල් මාව බලන්න එන්න වෙයි. දුර නම් මොනවාද? ඔයා වෙනුවෙන් මම ඕන දුරක් එනවා. හැමදාම මම දවස පටන් ගත්තේ ඔයාගෙන්. ඉවර වුණෙත් ඔයාගෙන්. ඒත් එදා ඔයාගේ දවසේ උදේ දාපු මැසේජ් එක පරිස්සමෙන් ඉන්න. හැමදාම මම යන්න. ඔය මොන දිහා බලාගෙන සමාව ගන්න තරම් මගේ තායිය නෑ. මට සමාව වෙන්න. දවස් දෙකක් තුනක් ගියා එයාගේ ෆෝන් එක වැඩ නෑ. එයා අන්තිමට යොපු මැසේජ් එක මට ප්‍රහේලිකාවක්. මම ගොඩක් බය වුණා. එයා ඉන්න තැනක් මට කියලා නෑ. මම එයා ගැන විස්තර දැනගන්න පුළුවන් හැමතැනම හෙව්වා. මේ ගර්ල් ඔයලත් එක්ක නේද කෝස් එක කරේ? මට පුළුවන් නම් මෙයා ගැන විස්තරයක් කියන්න පුළුවන්ද? ඉන්න තැනක් හරි කමන්නේ. මේ හන්සි නේද?